Hai අපි අද යනවා නුවර. ජීනදාස තලගුලියක් කන්න යනවා. ඒ ළමයා තලගුලි කන්නේ නෑ නේද? ඉතින් තමයි අපිට තලගුලියට ස්පොන්සර් කරේ. අන්න කනවා. අපි උදේට කාලා මුලින්ම දලදා මාලිගාවේ පොඩි මීටින් එකක් තිබ්බා. අපි එතනට ගිහිල්ලා පස්සේ තමයි ලොකේෂන්ස් බලන්න ගියේ. අපි දැන් කොහෙද යන්නේ? අනේ සහස්‍රනේ. කියන අපේ දෙවෙනි ලොකේෂන්. ඊළඟට අපි KCC එකේ තිබ්බ ඊළඟ මීටින් එකත් ඉවර කරලා ආයෙමත් යනවා ටග් ගාලා අපේ ඊළඟ ලොකේෂන් එක බලලා ඊළඟට තියෙන මීටින් එකට. නිමුහින් සෙව්වා මා සසරේ හමුවී යුගයෙන් බැදී යුගයේ ලංවී වෙන්වී වරෙන් ඔබ හා මාරන් හොයකිනි බැදුනේ දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ අපේ ඔෆිෂියල් වැඩ ඔක්කොම ඉවර කරලා අපි ආවා අපි ඉන්න තැනට. අපි කලින් බුක් කරලා ඉන්නේ නැති නිසා අපිට තැන් හොයාගන්න මාර අමාරුයි සමහර වෙලාවට. ඉතින් අදත් ඒ වගේ දවසක්. අදත් අපි බොහොම අමාරුවෙන් තමයි ඉන්න තැනක් හොයාගත්තේ. ඊට පස්සේ මගේ යාළුවා පොඩි වැඩ ටිකක් තිබුණා කරලා ඉවර කරන්න. එයා ඒ ටික කරනකම් මම අපේ බඩු ටික පිළිවෙලට තියලා වොෂ් එකක් දාගෙන ලෑස්ති වුණා. මොකද අපිට ඊළඟට තියෙනවා ප්‍රසන්ටේෂන් එකක් කරන්න. ප්‍රසන්ටේෂන් එකක් හදන්න. ඉතින් ඒකට ලෑස්ති වුණා. අපි දැන් අපේ ප්‍රසන්ටේෂන් එක සබ්මිට් කරන්න තමයි යන්නේ. සබ්මිට් කරන්නේ සෝරි දැනුයි හදන්නේ. සබ්මිට් කරන්න තියෙන අද 11:59ට. මොකද 12ට ඔව් දැන් වෙලා ගියේ 6ට විතරද නේ? තාපේ 6ක් තියෙනවනේ. ඇත්තද? හරි දැන් අපි අද තමයි මේක හදන්න යන්නේ. අපි හදලා සබ්මිට් කරන වෙලාවටත් මේක මෙහෙම ඔන් කරලා පෙන්නන්නම්. අපේ වැඩ ටික ඉවර කරලා අපි දැන් හදන්නේ රැට කාලා නිින්දක් දාන්න. මොකද අපිට අද හරිම මහන්සි. අපි හෙට මෙහෙන් යනවා. ඊට කලින් කරන්නත් වැඩ ටිකක් තියෙනවා. ඒ නිසා අපි දැන් රැට කාලා නිදාගමු. ඒ ඉන්නවක මේක සද්ද නෑ. ඒ සද්ද නැති උනේ මේ ඒ කොපිරයිට් වදින නිසා වෙන්නේ නැති. Hi, it's day 2 here. කැත විදිහට කරන්නේ. අපි අද යනවා. හරිද? දැන් මම නම් ready. හරිද? මෙයා තවමත්
කිසිම ලෑස්තියක් නැහැ. එයා යනකො 9ට 10ට. ඒ වුණාට උදේ නැගිටලා අපි ලෑස්ති වෙන්න ඕනේ හොඳ ළමයි වගේ. මෙයා කරන්නේ උදේ නැගිටලා මේ විදිහට පොඩ නට කාමරේ වටේ කැරකි මේ වානේ යාගේ ඇඳේ හැටි. අනේ මේ ඔයා ගැඳුරුත් මේ මේ වගේ. අපි සුපිරි කොත්තුවක් වන්ඩර්ෆුල් කොත්තුවක් කෑම කියලා. හරිම ග්‍රේට්ෆුල් අපි ඒකට. මම මේ බ්ලොග් එකක් එඩිට් කරනවා. ඒක ලස්සනයි. ඒක ලස්සන උනාට කින්ද නම් මොකද නේනවා. ඔළුවේ බැඳගෙන යන්න කියන්නේ යනකොට ඉතින් ඔයාලට මේකේ දුමුරු පාට එකක් නැද්ද? මට අවසර කොට මොකද හිතෙන්නේ අපේ නුවර විසිට් එක ගැන. මෙයා සුද්දොන්ගේ ලස්සන බලනවා මේ දෙනවා. සුන්දර ගීලා අපි දැන් මේක එඩිට් කරලා ගෙදර යනවා. නෑ තාරියව පෙන්නන්න විදිහක් නෑ මට මෙයා චුට්ටක් පෙන්න. සින්දු කීකේ වොෂ් දාන අතරේ මං හැමීට ලෑස්ති වුණා පිටත් වෙන්න. මේ ඉන්නේ මම ෆ්‍රී ඔෆ් චාර්ජ් හයර් කරපු හෙයාර් ඩ්‍රෙසර්. අපි බලමු අන්තිමට ෆයිනල් ලුක් එක. දැන් එන්න සර් කතා කරමු හරි. එයාගේ ටැලන්ට් එක කොහොමද කියලා. මේක අනිත් පැත්ත අනිත් පැත්තට යන බ්ලොග් එකට දාන්න බෑ. අන්න බුලකට හරිනේ. ඉතින් ওই විදිහට අපි දෙන්න කියව පිස්සුනට ලෑස්ති වෙලා යන්න පිටත් වුණා. අපි අද ආවේ මෙහි ඉවෙන්ට් එකක් කරන්න නෙමෙයි. ඉවෙන්ට් එකකට ලොකේෂන්ස් කන්ෆර්ම් කරගෙන ඕන කරන පර්මිෂන්ස් ටික අරගෙන යන්න. ඉතින් අපි අපේ වැඩ ටික මේ දවස් දෙක ඇතුළත කරගත්තා. අද අපි යනවා. අපි යන්න කලින් තව පොඩි මීටින් එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා ඊට පස්සේ අපි යනවාද වැක්ස් මියුසියම් එක බලන්න. ඒක බලලා තමයි අපි අද ගෙදර යන්නේ.
ඉතින් හරිම වර්ත් අපි එක බලන්න අපිට නම් මාර ග්‍රේට්ෆුල්. මොකද ඇත්තට මේක බලන්න ඕන මියුසියම් එකක්. ඊට පස්සේ අපි කීස් එකට ගිහිල්ලා පොඩි පොඩි දේවල් ටිකක් අරගෙන එහෙමම ලන්චුත් අරගෙන අපි යන්න පිටත් වුණා ආපහු. ඉතින් අපේ නුවර විසිට් එක ඔන්න ඔහොම තමයි ගෙවුනේ. අපි හරිම සතුටින් වර්ක් විසිට් එක ගිහිල්ලා දැන් ආපහු ගෙදර යන ගමන් ඉන්නේ. ඉතින් අපි නුවර ඉවෙන්ට් එක කරන දවසට ආයෙමත් vlog එකක් අරගෙන එන්නම්. බයි බයි.